රිසිස්ටර් එකකින් මොකද වෙන්නේ කියලා මොබයිල් ෆෝන් රිසිස්ටර් එක ඔයයි කළු පාටින් තියෙන්නේ එතකොට වෙන රිසිස්ටර් තියන්නේ අපි රේඩියෝ කැසට් වලින් රිසිස්ටර් එක ඔයාලා දැකලා ඇති මෙහෙම ඇවිල්ලා තියෙනවා පාට තියෙනවා මේ ඔයදයක් තියලා තියෙනවා එතකොට ඔය වගේ රිසිස්ටර් එකක් තමයි රේඩියෝ ටීවී වල වගේ එන්නේ එතකොට අපි දැන් බලමු රිසිස්ටර් එකකින් මොකද්ද වෙන්නේ කියලා ෆෝන් එකේ රිසිස්ටර් එකකින් තමයි අකණ්ඩව ඒ කියන්නේ හරියට විදුලිය සැපයුමක් යන්නේ රිසිස්ටර් එකක් කරා තමයි හරියට යන්නේ. එතකොට ඊට පස්සේ රිසිස්ටර් එකකින් වෙන්නේ මොබයිල් ෆෝන් එකේ ඩිස්ප්ලේ ලයිට් වලට ඊට පස්සේ මයික් වලට කීපෑඩ් ලයිට් ඒ වගේ දේවල් වලට නියමිත ආකාරයෙන් විදුලිය ලබා දීමක් තමයි සිදු කරන්නේ. හදිස්සිය හරි රිසිස්ටර් එකක් පිච්චිලා වැඩ කරන්නේ නැතුව ගියොත් එහෙනම් ෆෝන් එකේ එන ලෙඩක් තමයි ගොඩක් වෙලාවට ෆෝන් එක ඔන් වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ රත් වෙනවා. සමහරවිට ෆෝන් එක ෂෝට් එකක් පෙන්නනවා. රිසිස්ටර් එකක් හරියට වැඩ කරේ නැත්නම් අපි චෙක් කරනකොට මම ඉදිරියේදී කියලා දෙන්නම් මල්ටිමීටරෙන් DC පවර් සප්ලයි එකෙන් චෙක් කරන්නේ කොහොමද කියලා. එතකොට වෝල්ටේජ් එක වැඩිපුර අරගෙන ෆෝන් එකේ රිසිස්ටර් එක මොකක් හරි වෙලා තිබ්බොත් එහෙම ෂෝට් එකක් පෙන්නනවා. ඊට පස්සේ අපි දෙවෙනියට බලමු ට්‍රාන්සිස්ටරයක් කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක්. මම ඔයාලට පෙන්නන්නම් ෆෝන් එක බෝඩ් එක ට්‍රාන්සිස්ටරයක් අරගෙන මේ තියෙන්නේ මොබයිල් ෆෝන් එකේ ට්‍රාන්සිස්ටර් එක. ওই ට්‍රාන්සිස්ටර් එක වැඩ කරන්නේ මොබයිල් ෆෝන් එකේ ස්විච් එකක් විදියට තමයි වැඩ කරන්නේ ට්‍රාන්සිස්ටර්. හැම ට්‍රාන්සිස්ටර් එකම වැඩ කරන්නේ ස්විච් එකක් විදියට තමයි. එතකොට හදිස්සිය හරි මේ ට්‍රාන්සිස්ටරයක් වැඩ කරන්නේ නැතුව ගියොත් එහෙම ෆෝන් එකේ වෙන්නේ හරියට ස්විච් වෙන්නේ නැතුව ගිහිල්ලා ෆෝන් එක සමහරවිට ඔන් වෙන්නේ නැහැ. යන විදුලිය අක්ටිව් වුණාම ඔන් වෙන්නේ නැහැ ෆෝන් එක. ඒත් ඔන් වෙන්න වෙලා යනවා. ඊට පස්සේ දැන් අපි ඔය කෝල් මනම් ගන්නකොට කෝල් එකක් ගන්න ඉන්ටර්නෙට් වගේ යනකොට හරියට සම්බන්ධ වෙන්නේ නැහැ. يعني ඉන්ටර්නෙට් කෝල් වලට සම්බන්ධ වෙන්න බෑ. ඊට පස්සේ ඒත් ෆෝන් එක රත් වෙන්න බලනවා. කෙටියෙන්ම කියනවා නම් දුරකථන සංඥා ඊට පස්සේ ෆෝන් එක අක්‍රිය වෙනවා. අස්ථාවර වුණාට පස්සේ වැඩ කරන්නේ නැතුව යනවා. ඒකෙන් තමයි වෙන්නේ ට්‍රාන්සිස්ටර්. මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් ට්‍රාන්සිස්ටර් චෙක් කරන්නේ කොහොමද? මල්ටිමීටරෙන් චෙක් කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකේදී මම කියලා දෙන්නම්. මේ තමයි මොබයිල් ෆෝන් එක ෆියුස් එක. ඔයාලා දැකලා ඇති ෆියුස් තියෙනවා සාමාන්‍ය ටීවී රේඩියෝ වල වගේ නම් ෆියුස් එක එන්නේ. ටීවී රේඩියෝ එක වගේ නම් ෆියුස් එකක් එන්නේ. මේ වගේ පොඩි විදුරුවක් ඇතුලේ පොඩි කොයිලක් ගිහිල්ලා තියෙනවා. දැකලා ඇති ෆියුස් එක එන විදිය. එතකොට දැන් මොබයිල් ෆෝන් එකේ ෆියුස් එක මේ වගේ කළු පාටයක් එන්නේ නම්බරයකුත් එක්ක එන්නේ. ඉන්න මම ඔයාලට බෝඩ් එකකින් පෙන්නන්නම් මොබයිල් ෆෝන් එකේ ෆියුස් එක කියන්නේ මොකක්ද කියලා. මං හිතන්නේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ෆියුස් එකක් මොබයිල් ෆෝන් එකේ. මේකට තමයි ෆියුස් එක කියන්නේ. එතකොට ෆියුස් එකකින් මොකක්ද වෙන්නේ? ෆියුස් එකකින් වෙන දේ නම් හැමෝම දන්නවා ඇති මොකක්ද වෙන්නේ කියලා. ඔව් ෆියුස් එකක් කියන්නේ එතකොට මොකක්ද? ෆියුස් එකක් කියන්නේ මොබයිල් ෆෝන් එක ඕනෙම පරිපතයක ආරක්ෂාවට තියෙන ෆියුස් එක තමයි. ඒකට ලක්ෂණය මොකද්ද ෆියුස් එකේ? ෆියුස් එක ඊටාම කුඩායි. ආරක්ෂා කරන්න තමයි ෆියුස් එක එන්නේ. ෆියුස් එක හදිස්සිය හරි ෆෝන් එක පිච්චුණත් වෙන්නේ ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. සමහරවිට charge එකට ගැහුවා කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ charge එක. සම්පූර්ණයෙන් ෆෝන් එක ඒ කියන්නේ ඩෙඩ් වෙනවා. ඒ කියන්නේ මොකුත් වෝල්ටේජ් එකක් ගන්නවා පෙන්වන්නේ නැහැ. මොකුත්ම වෙන්නේ නැහැ ෆියුස් එක ගියාට පස්සේ. ඔව් අපි ඊළඟට බලමු මොබයිල් ෆෝන් එක IC එකක් කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන IC එකක්. මේ IC එකේ අනිත් පැත්ත තියෙන්නේ. එතකොට ඉන්නවා IC එකක් පෙන්වන්නම් ෆෝන් එක. මේ තියෙන්නේ ෆෝන් එකේ IC. මේකත් IC එකක්, මේකත් IC එකක්, මේකත් IC එකක්. එතකොට ෆෝන් එකේ මොනවද එන IC වර්ග? charging IC එක එනවා. ඊට පස්සේ network IC එක එනවා. audio IC එක එනවා, RF IC එක එනවා, memory IC එක එනවා, power IC එක එනවා. ඒ වගේ IC වර්ග ගොඩාක් එනවා. මම ඊළඟදී කියලා දෙන්නම් IC එක damage වුණාම මොකද්ද වෙන්නේ? අපි check කරගන්න ඕනි කොහොමද කියලා. සමහර විට IC එක, ඒ කියන්නේ power IC එකක් එහෙම ගියා කියන්නේ ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. සමහරවිට IC එක damage වුණාම ෆෝන් එක රත් වෙනවා. හොඳටම රත් වෙනවා.
සමහරලාට සද්ද එන්නේ සිග්නල් එන්නේ ඒ වගේ ලෙඩ ගොඩක් තියෙනවා. ඒවා මම කෙටියෙන් කියලා දෙන්නම් ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී. මම අද කොටස් ටික හඳුන්වලා දී වීඩියෝ ඔයාලට තේරෙනවා ඇති. ඔයාලා ෆෝන් බෝඩ් එකක් අතට අරගෙන මම කියලා දීපු ටික නිකමට බලන්න. ඔයාලට මම පෙන්නපු ටික පේනවා ඇති. ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන IC එකක්, මේ තියෙන රෙසිස්ටර් එක මම ඔයාලට කලිනුත් පෙන්නුවා. ආයෙ බලා ගන්න හොඳට. එතකොට මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙන්නේ කැපැසිටර් එකක්. ඊට පස්සේ කළු පාටින් තියෙන්නේ රෙසිස්ටර් එකයි ෆියුස් එකයි දෙකම කළු පාටින් තියෙන පටලව ගන්න එපා. රෙසිස්ටර් එකේ නම්බර් එකක් තියෙනවා අනිවාර්යෙන්ම. සෝරි රෙසිස්ටර් එකේ නේ ෆියුස් එකේ නම්බර් එකක් එනවා අනිවාර්යෙන්ම. රෙසිස්ටර් එකේ නම්බර් එකක් එන්නේ නැහැ කළු පාටින්. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නම් DC power supply එක භාවිතා කරන විදිය. මල්ටිමීටර් එකකින් කොහොමද අපි මේ පෙන්නපු කොටස් ටික චෙක් කරගන්නේ. ඒ ටික පිළිවෙලට කියලා දෙන්නම්. YouTube නාලිකාවේ රැඳී සිටින්න බොහොම ස්තුතියි.